ආරණාස මේක දැකලා කියන. හැබැයි කොල්ලෝ මගේ හිතේ තියෙනවා නම් මොනවා හරි දෙයක්. මොකක් හරි ලැබුණොත් ඔබ ඒකක් අල්ලගෙන යනවා කෙලස් කොට උඩ අරගෙන ඔය නෑ කිව්වට නැති වෙන්නේ නෑ කියන්නේ. ඔබට නැති නිසායි නෑ කියන්නේ. මම අස්තියට කියන හැටි කියන්නේ. හැබැයි කොල්ලෝ උතර නිවන තියෙනවා. මොකද්ද නිවන? කොල්ලෝ නිවන තුල කිසිවක් නෑ. බාහිරත් නෑ අධ්‍යාත්මිකවත් නෑ. සිතුවිල්ලකවත් නෑ. පැහැදිලි නෑ. සිතුවිල්ලකවත් නෑ. සිතුවිල්ලකවත් දෙයක් නෑ බාහිරත් දෙයක් නෑ. දැන් මේ කොල්ලා කියන්නේ මේ රස්තියාදුකාර කොල්ලෝ කියන්නේ අපිට ඇති වෙන දේකුත් නෑ නැති වෙන දේකුත් නෑ. අහනවනේ. අහනවනේ. අහනවද? නැති වෙන දේකුත් නෑ කියලා කියන්නේ. ඒක ඔබතුමායි මම හිතන්නේ ෆෝන් එකේ මොකක් හරි ඇත්තේ. අනිත් අයට අහනවනේ. දැන් මේ රස්තියාදුකාර කොල්ලෝ ටිකත් එක්ක මේ ධර්මයේ කතා කරන්න හැටි කියන්නේ. උන්ට මේක තේරුණා. පුදුම සතුටක් ඇති වුණා. මේක කියලා නේද? බලන්න මේ කතාව ඇත්තද බොරුද කියලා. මේක කිසිම සූත්‍රයක් නැහැ. මේ අස්තදුකාර කොල්ලන්ට කියන හැටි මේ කියන්නේ මේ ගංජා එකෙන් කරපි බොබ් මාලි වගේ. අපිට ඇති වෙන දේකුත් නැහැ නැති වෙන දේකුත් නැහැ. හරි. අපේ කොල්ලෝ කොට මොනවා හරි ලැබුණොත් ඒක අර ආසාව තියෙනවා නම් අනිවාර්යයෙන් මේ කුඩට යනවා. දැන් මොකුත් නැති වෙන්න පුළුවන්. මොකුත් නැති නිසා අපිට ඇති වෙන දේකුත් නැති වෙන දේකුත් කියනවා. අපේ ආසාව තියෙනකම් මොනවා හරි ලැබුණොත් ඒක අල්ලගෙන උඩට යනවා. එතකොට එහෙම කියන්නේ ඇති වෙන දේකුත් නැහැ නැති වෙන දේකුත් නැහැ. හැබැයි පුතේ මේ ධර්මයේ දැක්කොත් අත්‍තරම ඇති වෙන දේකුත් නැහැ නැති වෙන දේකුත් නැහැ. මොකද කෙනෙකුත් නැහැ. අත්‍තරම මේ ධර්මයේ දැක්කොත් ඇති වෙන දේකුත් නැහැ නැති වෙන දේකුත් නැහැ. මෙතන කෙනෙකුත් නැහැ. ඊට පස්සේ කොල්ලන්ට කියනවා පුතේ ලස්සන පාටද වර්ණද ලස්සන කියලා. දැන් මුන් ගංජාකාරෝ මුන් කියනවා වර්ණ මොනවද? අවර්ණනේ ලස්සන. අන්න හරි පුතේ. වර්ණ මොනවද? අවර්ණනේ ලස්සන. right. ඇත්තටම කිව්වොත් අපි මේ පාට ලෝකෙක අතරමං වෙන එකද? එහෙම නැත්නම් පාටක් නැති රසක් නැති වතුරද? ඔය රසද රසක් නැති වතුරද රස? රසක් නැති වතුර කොච්චර හොඳයිද? රසක් නැති වතුර කොච්චර හොඳයිද? අන්න පුතේ. අනිත් අයට එනවනේ. ඔබතුමාගේ ෆෝන් එකේ පොඩ්ඩක් කතා ගන්න. දැන් රසක් නැති වතුර අන්න රසක් නැති වතුර කොච්චර රසයි. වර්ණද ලස්සන අවර්ණද ලස්සන කියලා. අවර්ණ කොච්චර ලස්සනයිද කියලා. මේ ගංජාකාරයන්ගේ අදහස් ඒක. ඒකට ඔක්කොම එපා වෙලා තියෙන්නේ. ඔක්කොම එපා වෙලා තමයි ගංජාකාර. එතකොට ඒකට කිව්වහම දැන් ඔය එක එක රසද රසක් නැති වතුරද රස කියලා ගාම පාට ඒවද රසක් නැති වතුරද රස කියලා ගාම රසක් නැති වතුර කොච්චර රසයිද කියලා ඕන තරම් බොන්න පුළුවන්. ඒක තමයි. ඒක ඇත්ත කතා. ඇත්තම කිව්වොත් ඔය පාට ලෝක රස කෑම ලොකු හීන යට තියෙන්නේ ඇත්තටම අවර්ණ වතුර වගේ රසක් නැති වතුර වගේ නිවන උඩ ඉඳගෙන තමයි ඔක්කොම හැදෙන්නේ. ඔය ඔක්කොම පුතේ හැදෙන්නේ නිවන උඩයි. ලෝකේ හැදෙන්නේ පුතේ නිවන උඩයි. ඔක්කොම යට තියෙන පුතේ ඔය පුතා කියපෝ
රසක් නැති වතුර හරිම රසයි කිව්වා වගේ පාටක් නැති වර්ණයක් නැති අවර්ණ හරිම ලස්සනයි කිව්වා වගේ කතාව. මේක තමයි බේස් එක. මේක තමයි පුතේ ඉන්න ඕනි තැන. පුතා රස්ති ගහන්නේ ගංජා ගහන්නේ උතන ඉඳගෙන නම් පුතා ඉන්නේ නිවන් දැකලා. පුතා එතන නෙමෙයි නම් ඉන්නේ. පුතා කවදා හරි වර්ණ හොයනවා නම් පුතා කවදා හරි පාට හොයනවා නම් පුතා කවදා රස හොයනවා නම් පුතා නිවන් දැකලා නැහැ තමයි. ඔය තියෙන ධර්ම. ඔතනයි ධර්මයේ. කොටු ගොඩක් ගහගෙන මගේ කියලා ඒක හදාගෙන මමේ කියලා දෙයක් හදාගෙන පාට ඒවා ටිකක් හදාගෙන එක ඒවා ටිකක් ආයතන වලින් මාගෙන මේ අන්තිමට ඒක ඇතුලේ අතරමං වෙනවට වැඩිය හොඳයි පුතේ නිදාසේ කුරුල්ලෙක් වගේ පියාඹනේ. පුතා සිවුරු දාලා නැති වුණාට පුතාට ලොකු ඒවා නැති වුණාට හීනයක් නැහැ කියන්නේ පුතේ හොඳට නිින්ද යනවනේ. හීන දකින්න එකට නිින්දයක් නැහැ. පුතාට හෙට උස්ම ටික ගියත් සැනසීමයිනේ. පුතා නිවන තියෙන උතන. නිවන හරි සුන්දරයි. අන්න ගංජා ගහපු ළමයි ටික පුදුමාකාර සතුටක් ඇති වෙලා ඔප්පට්සිරි මෙන්න ධර්මයේ කියලා කියවලු. මේකනේ ධර්මයේ. මෙන්න සැනසීම. මෙන්න සදාතනික සුවය. පුතේ ගංජා වලින් මේක ලැබුණෙත් නැහැ. හැබැයි පුතාට මේ දැන් කියනකොට ගංජා වල ලැබුණ නැති දෙයක් ලැබුණා නේද? ඒ තමයි නිවනේ සුවය. ඒ තමයි නිවන් සුවය. පුතේ ගංජා සුරුට්ටුවට වැඩිය නිවන් සුවේ වටිනවා පුතේ කිව්වේ ඔන්න ඔය නිසායි. අන්න ගංජා ගහපු පුතාලා පුදුම සතුටකින් නිවන් සුවේ ඊට වැඩිය වටිනවා කියලා තේරුම් ගත්තා. ඒ සැනසීම නෑ පුතාට. පුතාගේ ලෝකෙට කවුරු හරි ආපු දාසට. පුතාගේ ලෝකේ කවුරුත් නැතිකන් පුතා එහෙම ලෝකයක් පුතාට නැත්තම් පුතා ඉන්නේ නිවන් දැකලා.